ආයුබෝවන්. ශ්‍රී ලාංකීය ඉතිහාසය කියන්නේ හුදෙක් සිදුවීම් පෙළක් විතරක් නෙවෙයි. ඒ ඉතිහාසය ලියුනේ මිනිස්සුන්ගේ හදවත් සසල කරපු ප්‍රබල මිනිස්සුන්ගේ හඬින්. තමන්ගේ කටහඬින් සහ වේදිකා විලාසයෙන් මුළු රටම තමන්ගේ පැත්තට හරවා ගන්න පුළුවන් වුණු අසහාය ශ්‍රේෂ්ඨ මිනිසුන් කිහිප දෙනෙක් ගැනයි අද අපි කතා කරන්නේ. අපි බලමු ඔවුන් වේදිකාව දෙවනත් කළේ කොහොමද කියලා. මුලින්ම අපේ ලැයිස්තුවේ ඉන්නේ නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය නිදහසේ පියා ලෙස හැඳින්වෙන ඩී.එස්. සේනානායක මැතිතුමා. නිදහස ලැබුණා එකම ඒ කෙරුණේ මේ රජරට වවා ධනය පදිංචි කිරීම කියන එක මගේ ඩී.එස්. සේනානායක කියන්නේ උපන්ගේ කතිකයෙක් නෙවෙයි. හැබැයි ඔහුගේ වේදිකා විලාසය තුළ තිබුණේ පුදුමාකාර ගාම්භීරත්වයක් සහ ඍජු බවක්. ඔහු දිගු අලංකාර වචන පාවිච්චි කළේ නැහැ. ඉතාමත් සරල ගැමි බසින් කිලින්ම කරුණු ඉදිරිපත් කළා. දෑත් දෙපසට විහිදා ඉදිරියට නැඹුරු වෙමින් ඔහු කතා කළේ තමන්ගේ රටේ ගොවි ජනතාවටයි. ඒ සරල බව සහ ප්‍රෞಢත්වය නිසාම මිනිස්සු ඔහුට ගරු කළා. ඊළඟට අපි කතා කරන්නේ ආසියාවේ රිදී සීනුව ලෙස විරුද්ධාවලිය ලක්එස්.ඩබ්ලිව්. ආර්නි බණ්ඩාරනායක මැතිතුමා ගැන. බණ්ඩාරනායක මහතාගේ වේදිකා විලාසය ඉතාමත් ලාලිත්‍යවත් එකක්. Continue on Egyptian territory. The position is one. Well, when our country became independent, naturally the question arose of national language superseding English as the official language of the country. Sinhalese we decided upon as the official language because 70% of the people of Ceylon are Sinhalese. ඔහු වේදිකාවේ කතා කළේ නිකම් ගඟක් ගලාගෙන යනවා වගේ. තමන්ගේ සිරුරේ ඉරියව් සහ දෑත් අපූර්වට භාවිත කරමින් ගැඹුරු දාර්ශනික දේවල් හරිම සරල විදිහට මිනිස්සුන්ගේ හදවතට දාන්න ඔහු සමත් වුණා. And therefore we decided සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් එක හා සමානව හසුරුවමින් සභය මෝහනයට පත් කරන්න ඔහුට තිබුණේ උපන් හපන්කම. ලංකාවේ සම සමාජ ව්‍යාපාරයේ දැවැන්තේ කුණු ආචාර්ය එන්.එම්. පෙරේරා. වේදිකාව උඩ ඔහු හරිම විනයගරුක කතිකයෙක්. ඔහු අනිත් අය වගේ වේදිකාවේ කෑගැසුවේ නැහැ. ආවේගශීලී වුණේ නැහැ. a communist, Dr. Pereira. I am not a communist. But we are definitely opposed in the interests of this country and not because somebody else dictates it. But you will seek An agreement. An alliance is too strong a word. If you were Prime Minister, would you take Ceylon out of the Commonwealth? That is the definite policy of my party for the last 25 years. That is, we want to be an independent republic outside the Commonwealth like Burma. What would your relations be with the Soviet Union? We want to be clear of all blocks. ඔහුගේ ආයුධය වුණේ තර්කය සහ සංඛ්‍යාලේඛන. ඉතාම සංසුන්ව වචනයෙන් වචනය පැහැදිලිව පවසමින් විරුද්ධවාදීන්ගේ තර්ක කුඩුපට්ටම් කර දමන්න ඔහු සමත් වුණා. And the full benefits accrue to the people of Ceylon. Could the Ceylonese run the tea estates efficiently? I am quite convinced that the Ceylonese can run the tea estates, but I am not ruling on බුද්ධිමත් ජනතාවක් වේදිකාව දෙසට ඇද බැඳ තබා ගන්න එන්.එම්ගේ මේ ශාන්ත නමුත් තියුණු කතා විලාසය ඉවහල් වුණා. not worried about it. එන්.එම්ට වඩා හාත්පසින්ම වෙනස් වුණු තවත් වාමවාදී නායකයෙක් තමයි ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා. සහෝදර සහෝදරියනි, මෙයා ජාත්‍යන්තර කම්කරු දිනයයි. මේ දින තමයි ලෝක මහා කම්කරු පන්තිය තම අරමුණු මොනවාද කියා ආයත්ම සිහිපත් කොල්ලේ කියන්නේ ශ්‍රේෂ්ඨ නීතිඥයෙක්. උසාවියේ වගේම ඔහු දේශපාලන වේදිකාවක් දෙවනත් කළා. කොල්වින්ගේ වේදිකා විලාසය හරිම ප්‍රබලයි. ඔහු කතා කරද්දී සභය දෙසට තමන්ගේ දිගු ඇඟිල්ල දිගු කරමින් වේගවත් රිද්මයකින් යුතුව තර්ක ඉදිරිපත් කළා. ඔහුගේ කටහඬේ තිබූ ගිගුරුම් සහිත බව සහ ප්‍රාසංගික ස්වභාවය නිසාම කොල්වින් වේදිකාවට ගොඩ වුණාම මිනිස්සු ඇසිපිය නොහෙලා බලා සිටියා. ලංකාවේ ධනපති පන්තියට විදේශික අධිරාජ්‍යවාදීන්ට මිති මොලවලා කියා හිටියා. උඹලා මොන හපන්කම් කරන්න ආවත් අපි තමයි කියලා අන්තිම හපන්කම. අපේ ලැයිස්තුවේ ඉන්න ඊළඟ සුපිරි තරුව තමයි විජය කුමාරතුංග.
ඔහු රිදී තිරය වගේම දේශපාලන වේදිකාවත් Tamanගේ ආකර්ෂණයෙන් අමන්දානන්දයට පත් කළා. කියන්න පුළුවන් ඉන්නේ මේ රටේ සාමය ඇතුණොත් පමණයි. බෞද්ධ හැටියට මම හිතනවා අපිට එකඟ වෙන්න බෑ. අඟුලිමාලට පුළුවන් වුණා නම් බුදුහාමුදුරන්ගේ බුදුබණ අහලා මිනිස් ඝාතනය නවත්තලා දැහැමි පුද්ගලයෙක් වෙන්න මම හිතනවා මේ උතුරේ හරි දකුණේ හෝ වේවා ඊට වඩා අපරාධ කරපු පුද්ගලයෝ කියලා අපේ විජයගේ වේදිකා විලාසය තුළ තිබුණේ පුදුමාකාර මානුෂීය ගුණයකුත් අවංක බවකුත්. ඔහු කතා කරද්දී බොරු රංගනයන් තිබුණේ නැහැ. ඉතාමත් සුහදශීලීව සිනහමසු මුහුණින් Tamanගේ ප්‍රේක්ෂකයන්ගේ ඇස් දෙස කෙලින්ම බලමින් ඔහු කතා කළා. මිනිස්සුන්ට ඔහු නළුවෙක් විතරක් නෙවෙයි Tamanගේම සහෝදරයෙක් වගේ දැනුනේ ඒ නිසයි. ඔහුගේ අවසන් කැම්බල් පිටියේ කතාව අදටත් ලංකාවේ වේදිකාවල නොමැකෙන මතකයක්. බුදුබණ අහලා මිනිස් ඝාතනය නවත්තලා දැහැමි පුද්ගලයෙක් වෙන්න මම හිතනවා මේ උතුරේ හරි දකුණේ හෝ වේවා ඊට වඩා අපරාධ කරපු පුද්ගලයෝ කියලා අපේ බුදුබණ අපිට ඊළඟට අපි කතා කරන්නේ ලෝක ප්‍රසිද්ධ උගතෙක් රාජ්‍යතාන්ත්‍රිකයෙක් වගේම බෞද්ධ පුනරුදේ දැවැන්තේ කුණු මහාචාර්ය ගුණපාල මලලසේකර ගැන. මලලසේකරයන්ගේ වේදිකා විලාසය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ සැබෑ විලත් සභාවක් අමතන ප්‍රෞಢ විලාසය. Mr. Vice President, Mrs. Johnson, Your Excellencies, ladies and gentlemen, it has been given to me. ඔහු භාවිත කළේ ඉතාමත් පිරිසිදු අලංකාර සහල්වනිතාර්ථ පූර්ණ සිංහල භාෂාවයි. කිසිම කෙනෙකුට අපහාස නොකර ධර්මානුකූල සහ හරවත් අදහස් වලින් සභය සුවපත් කරන ආකාරයේ කතා විලාසයක් ඔහු සතු වුණා. ඔහු කතා කරන විට මුළු සභයම එකම නිහඬතාවයකට පත් වෙලා සවන් දුන්නා. අපි මෙතෙක් කතා කළේ දේශපාලන සහ බෞද්ධ වේදිකාවන් ගැන. නමුත් මුළු ලංකාවේම සංගීත වේදිකාව Tamanගේ අනසකට ගත්තු මිනිසෙක් තමයි අපේ හදවත රත්තරන් ජෝති. ඒ කියන්නේ තා ජෝතිපාල. ජෝතිගේ ප්‍රසංග වේදිකා විලාසය හරිම අපූර්වයි. ඔහු වේදිකාවට ආවේ නිකම්ම සින්දු කියලා යන්න නෙවෙයි. ඔහු වේදිකාව උඩ ජීවත් වුණා. මයික්‍රොෆෝනය අතට අරන් ඇස් වහගෙන හදවතින්ම ගීත ගයන අතරතුර ඔහු රසිකයන් සමග පුදුම විදිහට එකතු වුණා. සින්දුවක් අතරතුර ඔහු දමන පුංචි හිනාව රසිකයන්ට කරන ආමන්ත්‍රණයන් නිසා මුළු ප්‍රසංගයම ජීවමාන වුණා. අවසාන වශයෙන් අපි කතා කරන්නේ ලංකාවේ තරුණ පරපුර උඩු යටිකුරු කළ විප්ලවවාදී නායකයෙක් වුණු රෝහණ විජේවීර ගැන. විජේවීරගේ වේදිකා විලාසය සහ කතිකත්වය ලංකාවේ කිසිම කෙනෙකුට සමාන කරන්න බැහැ. බොහොම නරක දෙයක්. වටාරනායක නෝනත් සම්පූර්ණ සහයෝගය අපි තමුන්නාස්ලගෙන් ඉල්ලන්නේ. එය අතිශය ආවේගශීලී, වේගවත් සහ ගිනිසිලුවක් වැනි කතා විලාසයක්. පැය ගණනාවක් වුණත් එක දිගට කිසිම පොතක් පතක් බලන්නේ නැතුව කරුණු සහ දර්ශනයන් ගලා යන පරිදි කතා කිරීමේ පුදුම මතක ශක්තියක් ඔහුට තිබුණා. ලෑක් වේගයෙන් හසුරුවමින් Tamanගේ හඬ උච්ච ස්වරයට නංවමින් ඔහු කළ දේශන තරුණ සිත් පිනිබිඳු මෙන් ඇද බැඳ තබා ගත්තා. ඉතින් මේ තමයි ලංකාවේ වේදිකාවන් දෙවනත් කරපු Tamanගේ හඬින් මිනිස්සුන්ගේ සිත් වෙනස් කරපු අසහාය ශ්‍රේෂ්ඨ මිනිසුන් කිහිප දෙනෙක්ගේ කතා විලාසය. උන් අද අප අතර නැතත් උන්ගේ ඒ හඬ අදටත් ඉතිහාසයේ රැපිලි රැඳෙනවා. ඔබ මේ අය අතරින් වඩාත්ම කැමති කාගේ කතා විලාසයටද? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝව හොඳයි නම් ලයික් කරලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවත හමු වෙමු. ආයුබෝවන්. කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ